මායාවී කතාවට ආදරෙන් පිළිගන්නවා. මන්දෝදරි අනිවාර්යෙන්ම සංකල්පගේ අම්මා ඉන්දුත්තරාට නීල්යාට බැනවදින හේතුවක් ගැන තමයි අද වීඩියෝ එක තුළින්ම සිහිපත් කළ යුත්තේ. ඉතින් වීඩියෝ එකට යන්නට මත්තෙන් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට ආසාවක් විතරක් නෙවෙයි අනිවාර්යෙන්ම උනන්දුවකුත් ඔයා සතුව තියෙනවා කියලා ඔයා විශ්වාස කරන කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක හරහා ඔයත් එක්කම මට මේ මොහොතේදී කතා කිරීමටත් බලාපොරොත්තුවක් රඳව ගන්න පුළුවන්කමකුත් තියෙන්නේ. මන්දෝදරි අනිවාර්යෙන්ම ගොඩාක් කේන්ති ගන්න, ගොඩාක් දුක් වෙන, ඒ වගේම තමන්ගේ ජීවිතය ගැන ගොඩාක් වේදනාවකින් කාලය ගත කරන කෙනෙක් විදියට අපිට පහුගිය කාලේ දකින්න ලැබුණා. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයාට ආසාවක් විතරක් නෙවෙයි උනන්දුවකුත් ඔයා සතුව තියෙනවා කියලා ඔයා විශ්වාස කරපු කෙනෙක් නම් විශ්වාස කරන කෙනෙක් නම් එහෙනම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න අමතක කරන්න එපා. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙකුට දැනගන්න. විශේෂයෙන්ම share කරන්නත් අමතක කරන්න එපා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම මේ වෙලාවේදී කතා කරන්නට පුළුවන්කමකුත් ලැබිලා තියෙන්නේ කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවේදී කතා කිරීමටත් බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව මම මේ වෙලාවේදී ඔයව දැනුවත් කරන්නට සූදානමක් තියාගෙන ඉන්නවා කියලයි අපිට මේ වෙලාවේ මතක් කරන්න පුළුවන්. දැන් මේ මන්දෝදරිව මුණ ගැහෙන්න ආවට පස්සේ මේ කට්ටියට බනින්නේ වෙන හේතුවක් නිසා නෙවෙයි කියන කතාව ගැන. මට වගේම ඔයාටත් මතක් කරන්නට ඉඩකඩක් ලැබිලා තියෙනවා කියන කතාව ගැන තමයි අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝම මේ වෙලාවේදී කතා කරන්නට උනන්දුවක් තියාගත යුත්තේ කියන කතාව තමයි අද වීඩියෝ එක හරහා මම මේ වෙලාවේදී කතා කිරීමට බලාපොරොත්තුවකුත් තියාගෙන ඉන්නේ කියන කතාව තමයි අද වීඩියෝ එක හරහා මතක් කරන්න පුළුවන්. ඉතින් කොහොමනත් අපිට තව දෙයක් මෙතනදී මතක් කර දීමට පුළුවන්කමකුත් තියෙනවා කියන කතාව තමයි අද වීඩියෝ එක හරහාම ඔයත් එක්ක කතා කිරීමට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නේ කියන කතාව අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නටත් අපි උනන්දුවක් ඇති කරගෙන තියෙනවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම අපි හැමෝටම කතා කරන්නටත් පුළුවන් කමක් තියාගෙන ඉන්නවා කියන කතාව ගැන අද වීඩියෝ එක හරහා සිහිපත් කරන්නට බලාපොරොත්තුවක් තියාගෙන ඉන්නවා කියන කතාව මම මේ වෙලාවේදී මතක් කරන්න සූදානමක් තියාගන්නවා. ඉතින් ඔයා මේ වෙද්දි තව දෙයක් හොඳටම විශ්වාස කරගෙන ඉන්නවා කියන කතාව ගැන අද වීඩියෝ එක තුලින්ම මතක් කරන්නටත් පුළුවන්. මන්දෝදරි බනින්න වෙන දෙයකට නෙවෙයි පුංචි කාලේ තමන්ව අතහැරපු හින්දා. මන්දෝදරි අතහැරලා තියෙන්නේ මන්දෝදරි සහ සංකල්පයකට හිටියොත් මොනාහරි අපලයක් තියෙනවා කියලා. ඔය හඳහන් බලපු තැනකින් කියලා තියෙනවා. ඒ නිසා මේ දෙන්න වෙන වෙනම තමයි උස්මහත් විය යුත්තේ කියලා ඔන්න තීරණයකට ආපු නිසා තමයි මේ විදිය දෙයක් වෙලා තියෙන්නේ කියලයි මතක් කරන්න වෙන්නේ. ඉතින් මන්දෝදරිගෙන් මේ විදියට බැනුම් අහලා ගියා උනත් වැඩි දුරක් යන්න වෙන්නේ මන්දෝදරි ආයම වතාවක් කතා කරાવી කියන කතාව තමයි අද වීඩියෝ එක තුලින්ම කතා කරන්නට සූදානමක් එකතු කරගෙන තියෙන්නේ කියන කතාව ගැන මම අද වීඩියෝ එක තුලින්ම මතක් කරනවා.